soft, where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Hands collide like waves on the Hello Nirmali, I'm standing here on the world famous Bondi Beach. Well, there's a very sad story attached to Bondi Beach because at the end of last month there was a terrorist shooting here in which I think about 20 people were killed, and the bridge where the shooters were is just over there. It's, as you can see, this beach is very, very long and very wide. Very famous because it's a great sandy expanse. It's very long, it's very wide, and lots of people come here from all over Australia and from all over the world. We've come all the way from London. Hello, good evening. අද මම ඇවිල්ලා ඉන්නේ මුළු ලෝකෙම ලස්සනම බීච් එකක්. මේ බීච් එකට කියන්නේ බොන්ඩායි. බොන්ඩායි බීච් එක අද හරිම සන්තෝෂෙන් ආවා මේ ලස්සන ඕස්ට්‍රේලියාවේ ෆේමස්ම තරම් බලන්න. අපි හරි වාසනාවන්තයි. අද හරියට ඉර පහළ තියෙනවා. ඒ වගේම සිය ගණනාවක් ඕස්ට්‍රේලියානු ජාතිකයින් ඒ වගේම අනිත් හැම ජාතික ගොඩ දෙනෙක් පික්නික් කරනවා. ඒගොල්ලෝ වොලිබෝල් ගහනවා, සින්දු අහනවා, ළමයි සෙල්ලම් කරනවා, සංවේදී කරනවා. හරිම ලස්සනයි. ඒ වගේම සෙල්ෆි කරනවා. විවිධ ක්‍රීඩාවල් වල ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් අපේ හරිම සන්තෝෂයි මේ වගේ රටකට ඇවිල්ලා මේ තැනකට මේ වගේ ලස්සන දවසක් ගෙවන්න ලැබීම. ඒ වගේම විවිධ ජාතීන් ගොඩක් විවිධ ජාතීන් මේ වටේ ඉන්නවා. අතන ඕස්ට්‍රේලියාවට වඩා මට නම් තේරෙන්නේ වෙන විවිධ රටවල ජාතීන් ඉන්නවා කියලා. බලන්න තාම හරිම ලස්සනයි. සුන්දර දර්ශන.
වගේ මුහුදක් බලන්න හම්බ වෙනවා. රැල්ල මේ විදිහට ලස්සනට ඇවිල්ලා මේ විදිහට සින්දු වැල් තලාවක් තියෙන්නේ. සාමාන්‍ය අපි ශ්‍රී ලංකාව. අපි ශ්‍රී ලංකාව තමයි අපිට ලස්සන බීච් එකක් අපිට දකින්න හම්බෙන්නේ. ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ බීච් එක විදිහටම මේ රැල්ල ගසන්නේ මේ සින්දු වැල්ල තියෙන්නේ. මට අපේ ශ්‍රී ලංකාව මතක් වෙනවා මේ මුහුදු සීරයේ ඉන්නකොට